හලෝ ගයිස්, අද අපි බලන්න යන්නේ Tomodachi Game Season 1 Episode 6. මේ එපිසෝඩ් එකේ ගොඩක් ඩීටේල්ස් දීලා තියෙන හින්දා මේක අනිවාර්යෙන් හොඳ පැහැදිලිව මේක බලා ගන්න. මොකද මේකේ ගොඩක් ඩීටේල්ස් ඔයාලට තේරෙන්න මදි වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් කමෙන්ට් සෙක්ෂන් එකට එන්න ගයිස්. මම අනිවාර්යෙන් ඔයාලන්ට මේක පැහැදිලි කරන්නම්. ඉවසීමෙන් මේ කතාව බලන්න ලෙස මම ඔයාලගෙන් ඉල්ලනවා. අද බලන්න යන්නේ Tomodachi Season 1 Episode 6. යූචි මොකටද මට විතරක් මේක ලියන්න කිව්වේ කියලා දැන් ටෙන්ෂන් අහනවා. මේ ගේම් එක පටන් ගන්නකොටම මගේ ට්‍රැප් එක මම පටන් ගත්තා. සවරාගී මායි එකතු වෙලා තමයි මේ ට්‍රැප් එක හැදුවේ කියලා දැන් හීරෝ කියනවා. ඒත් ඔයත් සවරාගීත් කතා කරන එක මම දැක්කේ නෑනේ. ඌ අපි මේ නෝට් එක තමයි පාවිච්චි කරේ. අපි කතා කරගත්තේ නෑ. යූචිගේ පළවෙනි ට්‍රැප් එක මේක කියලා අර බ්ලැක් හෙයර් ලේඩි කියනවා. සෙකන්ඩ් රවුන්ඩ් එකේ හීරෝ ගාව කාඩ් දෙකක් තිබ්බා. ඒ වගේම එයා පෙන් එක අරගෙන මොකද්ද ලියනවා. ඒත් හීරෝනි ගාවට ගිහිල්ලා කියද්දි එයා මොකක්වත් ලිව්වේ නෑ කියලා තමයි එයා කිව්වේ. මොකුත් එයා ලිව්වේ නැත්නම් එයා මොකටද පෙන් එක යූස් කරලා ඇත්තේ කියලා ඔෆිසර් අහනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දෙන්න කතා කරගෙන ඉන්නේ අර නෝට්ස් එක පාවිච්චි කරලා තමයි ඔය දෙන්න හිවමාරු කරගෙන තියෙන ඉන්ෆෝමේෂන් ටික. එහෙම නේද කියලා දැන් ටෙන්ජි ඒගොල්ලෝගෙන් අහනවා. ඔව් ඔයාලා කවුරුත් දන්නේ නැති මම සතියෙන් නාපු නැති එක තමයි මම එයාට කියන්න කිව්වේ. එයාගෙන මට විශ්වාසයක් තියාගන්න මේක මම ඒක එයාට ලියන්න කිව්වා. ඒ වගේම තමයි එයාත් ඒක කරා කියලා හීරෝ කියනවා. දැන් සවරාගී ද්‍රෝහිය නෑ කියලා හීරෝ හොයාගත්තට පස්සේ අපි දෙන්න එකට වැඩ කරන්න පටන් ගත්තා. ඊළඟට යූටෝරි. ඒ කියන්නේ ඔයා අපි හැමෝගෙනම සැකයක් තියලා තියනවාද කියලා දැන් ටෙන්ජි අහනවා. ඔව් එක ගානේ මම පරීක්ෂා කරගෙන ආව කවුද ද්‍රෝහියා කියලා. යූටෝරිටත් ලෙටර් එකෙන් මම කමියුනිකේට් කරා. සවරාගී අපේ පැත්තේ තමයි ඉන්නේ. ආවගෙන මම මොකුත් වැරදියට ලිව්වේ නැහැ. හැබැයි දැනට ඔයත් එක්ක තරහ වෙනවා වගේ ඉන්නේ කියලා මං එයාට කිව්වා. ඒ වගේම මම තමයි ශීලයාශිට කිව්වේ යූටෝරි විතරක් දන්න ඇත්තට ලියන්නේ කියලා. එහෙම තමයි යූටෝරිවත් කන්වින්ස් කරලා එයාවත් විශ්වාස කරන්න පුළුවන් කියලා මං හිතාගත්තේ. ඉතුරු වෙන්නේ වත් ශිවුවේ විතරයි. සවරාගීට යූටෝරිත් ඉනසන්ට් කියලා මං ප්‍රූෆ් කරා. ඒත් ඔයා කොයි වෙලේද එයාත් එක්ක කතා කරේ? ඔබ බූත් එකේ ඉන්න විනාඩි 3ක් තමයි මං එයාත් එක්ක කතා කරා. ඒ කියන්නේ මං එළියට එද්දී යාට කනේ බරක් ගහදී ඔය නෝට් එකත් ඒ ASCII දීලා කියලා එයා ෂොක් වෙනවා. මේක තමයි යූචිගේ සෙවකන් ට්‍රැප් එක. බූත් එක ඇතුළට ඕන කෙනෙක් ඕන වෙලාවකට යන්න පුළුවන් ඕන පිළිවෙලකට. ඒක එයාගේ වාසියට එයා පාවිච්චි කරගත්තා. මොන වෙලාවට කාද යන්න ඕන කියලා එයා හරියටම ඩිසයිඩ් කරලා දීලා. අන්තිමට සැකේ තිබ්බේ ශීබේ කියන විතරයි. ස්පෙෂල් රවුන්ඩ් එකේ එද්දී එයාව වොලන්ටියර් කරගත්තා. මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් දන්නවා කවුද මේකට පැටළුවේ කියලා. ඒ හින්දා දැන් එයා ද්‍රෝහියා වෙලා තිබුණා. එයා වොලන්ටියර් කරලා නැතුවද කියලා මට තේරුණා. ඒ කියන්නේ ඕගොල්ලෝ දෙන්න දාගත්ත රණ්ඩුව බොරුවක්ද කියලා දැන් ඩිජි අහනවා. ඇක්චුවලි ඒක ඇත්තක් කියලා දැන් සවරාගී යූටෝරිය පිළිගන්නවා. වැරදියට තමන් ගැනම තමන් ලියාගන්න එක ට්‍රැප් එකක්ද කියලා අහද්දී ඔව් කියලා යූයිචි ඒකට උත්තර දෙනවා. මෙහෙම අපි එක දිගට කරගෙන ඉඳන් අපේ ණයට වැඩි වෙනවා කියලා මම ඒක කිව්වා. ඔයා මේක සල්ලි වලට කරලා තිබ්බනම් ඒවා එතනින්ම මේක නවත්තලා ඇති කියලා මට තේරුණා. කියන්නේ මේක ඔයා සල්ලි වලට නෙමෙයි කරලා තියෙන්නේ වෙන මොකකටද තමයි කරලා තියෙන්නේ. ඒ වෙලේ මම මේක කිව්වොත් ගේම් එක තාම ඉවර නෑ. ඔයාගේ කැමති විදියට ඔයා ඕන තරම් රහස් එළියට කියලා ඇති. ඒක ප්‍රශ්න තමයි ඇති කරන්නේ. කෝල් එක ළඟට එනකම් මම බලයින් ඉඳියේ. මුලින්ම ඔයාලා කාටවත් මොකුත් ලියන්න එපා කියලා මං කිව්වේ. කියලා හීරෝ අපි ඕන කෙනෙක් ඕන තරම් කාඩ් එක ලියන්න පුළුවන් නේ. ඔයා කිව්ව එක ලියන්න නැතුව ඒගොල්ලෝ වෙන මොනවා හරි ලියලා තිබ්බොත් මේක තමයි යූජීගේ තුන්වෙනි ට්‍රැප් එක. කියලා ඒ ඔෆිසර් කියනවා. මං කිව්ව එක හැමම ඒගොල්ලෝ ලෙටර් එක ලියනවා කියලා මං ඒගොල්ලෝ විශ්වාස කරේ නෑ. ඔයා වෙන මොනවා හරි නෝටිස් කරාද කියලා දැන් හීරෝ අහනවා. ඒගොල්ලෝගේ නේම් පේජ් එක ඒගොල්ලෝ ගාව නෑ. ඒගොල්ලෝ විශ්වාස කරන්නම් මට ඒක දෙන්න කිව්වා. සවරාගීගේ බැජ් එක පෙන්නලා තමයි යූටෝරියට මං එයා විශ්වාස කරන්න පුළුවන් කියලා කිව්වේ. අනිත් අයත් ඒගොල්ලෝගේ බැජ් එක මට දුන්නා. ඒ කියන්නේ මෙයා බැජ් එක දෙන එකෙන් ඩබල් වෙන්නේ නැහැ කියලා මෙයා ඒක තේරුම් අරගෙන තියෙනවා. තර්ඩ් රවුන්ඩ් එකේ බලන්න මෙයා ගාව එයාගේ බැජ් එක නැහැ. සවරාගීට ඒ බැජ් එක දීලා ණය ඩබල් වෙනවද කියලා මෙයා චෙක් කරලා බලලා. චීහොට නෝට් එක දෙද්දී එයාගේ බැජ් එකත් ආපහු අරන් ඇති. බැජ් එක පිටිපස්සේ අයිඩෙන්ටිටි එකක් තියෙනවා. ඒක කවුරු හරි බැලුවට පස්සේ ණය ඩබල් වෙනවා කියලා තමයි ඒක හදලා තියෙන්නේ කියලා පින්ක් හැය කියනවා. ගේම් එකේ වටිනාම දේ බැජ් එක තමයි. ඒක තියලා මේ මාර ගේමක් ගහලා තියෙනවා. ශිරාෂි කොහොමද බැජ් එක එයාට විශ්වාස කරලා තියුන්නේ? ඒ වගේම අනිත් අයත් එයාට හැමම දීලා. ඒ කාලෙත් මේ වගේ තමයි විශ්වාසය ඒ වගේම සල්ලි දීගෙන අනිත් අයම පාලනය කරන්න ගත්තා. යූචි කාටගිරි හරිය නපුරු චරිතයක්. මෙච්චර අමාරු සිටුේෂන් එකත් මෙයා හරියටම ගේම් එක ප්ලේ කළා කියලා මෙයාත් එක්ක කෙයාෆුලි ඉන්න ඕනේ කියලා ඔෆිසර් කියනවා. මාත් එක්ක ඇවිල්ලා මුලින්ම මේක ඩිස්කස් කරලා තිබ්බනේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් යූචිගෙන් අහනවා. ඒක ගොඩක් සිම්පල් ටෙන්ජි. ඕගොල්ලෝ ඔක්කොම මගේ යාළුවෝ. මං ඕගොල්ලෝ ගැන ඔක්කොම මං දන්නවා. සෙල්ලම් පටන් ගත්ත වෙලේ ඉඳලම ඔයා විතරයි වෙනස් විදියට ඇසිරුනේ. මං දන්න ටෙන්ජි කාත් එක්කවත් රණ්ඩු වෙන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ෂීබෙත් එක්ක ගිහලා ඕනකමින්ම රණ්ඩු වුණා. ෂීබේ ඇත්තටම මෝඩි. එයාට රහසක් හරියට තියාගන්න බෑ. ඒ හින්දා තමයි මම නාපුන සීන් එකත් එයාට කියන්න එපා කියලා මං කිව්වේ. ඌට කිව්වනම් කොහොමද දොඩවනවා. ඒ හින්දා තමයි මං ඌට අන්තිමටම කතා කරේ. තුන්වෙනි රවුන්ඩ් එකේ ඌගෙනම වැරදි දෙල්ලලා සවරායිව බේරගන්න හදලා තියෙනවා. ඌ ඇත්තටම කියන්න හැදුවේ යූටෝරි ඉනසන්ට් කෙල්ලෙක් කියලා. හැබැයි ඌ ඒක හරියට ඒකවත් කියා ගන්න ඌට බැරි වුණා. ඌට ඇත්තටම බුද්ධිමත් විදියට හැසිරෙන්න බෑ. අන්තිමටම ප්ලෑන් ඔක්කොම ඌට කියවුවාට පස්සේ ඌ hina වුණා උඹ ඇතුළට යන්න කලින්.
කියලා හීරෝ කියනවා. ඌ මොඩෙක් කියන හින්දා මම මේකට අහුනේ කියලා දැන් ටෙන්ජිත් hina වෙනවා. දැන් ඔක්කොම යම් තරමකට යාළු වෙන්න ගත්තා. ගේම් එක තාම ඉවර නෑ. ඔක්කොම ඉවර කරලා මේක අපි කතා කරමුද කියලා දැන් මොන බහනවා. විනාඩියක් මොන බෝ. ගේම් එක අතරතුර මම බොරුවක් කිව්වා. මොන බෝයි ඔෆිසර්ස්ලා ඔක්කොම මේක අහලා ෂොක් වෙනවා. ටක් ගාලා චෙක් කරලා බලන්න. චෙක් කරලා බලලා දැන් ඒගොල්ලෝ හොයාගන්නවා. මොනවද ඔබ කරන්න යන්නේ කියලා දැන් ෂීබෝ හීරෝගෙන් අහනවා. මේකට පස්සේ මම මොකුත් හංගන්න ඕනේ නෑ. යුයිචි බොරුවක් කියලා දිනවා. අපි ඒක කන්ෆර්ම් කරා. යුයිචි බොරුවක් කියලා දින්න හින්දා එයාට පෙනල්ටි එකක් හම්බෙනවා. එයා තමයි දැන් ගෝල් එක ෆස්ට්ලි රීච් කරන්නේ. එහෙම එයා මොකද්ද කිව්වේ? යුයිචි බොරුවක් කියලා දිනවා. ඒ බොරුව එයාම කන්ෆර්ම් කරලා දිනවා. එයා කිව්වේ බොරුවක් කියලා. තර්ඩ් රවුන්ඩ් එක මම තනියම සෙල්ලම් කරගන්නම්. මේකට පස්සේ ඔයගොල්ලෝ කවුරුත් මේකට ඉන්ටර්වෙට් වෙන්න එපා. යුයිචි ඇයි ඔයා ගියට පස්සේ ටෙන්ජිට අපිට මොනවද කරන්න කියලා අපිට තේරෙන්නේ නැහැ. ටෙන්ජිට මොනවද කරන්නද කියලා කියන්න තරම් මං ඔය වැදගත් චරිතයක් නෙමෙයි. මමත් ඔයගොල්ලන්ට ද්‍රෝහකමක් කරලා තියෙනවා. යූටෝරි මං කිව්ව එක ඔයාලට මතකද? මං කරපු වැරදිත් එක්ක ඔයා කරපු වැරදි එක්ක කම්පෙයාර් කරලා බලුවොත් ඒකේ මොකුත්ම නැහැ. ඒක ඔයගොල්ලෝ දැනගත්තොත් ෆ්‍රෙන්ඩ්ෂිප් එක බ්‍රේක් වෙන හින්දායි මම මේක ඔයගොල්ලෝගෙන් හංගගෙන හිටියේ. හැබැයි දැන් මං ඒක කියන්නම් මම මිනිමරුවෙක්. මොනවා යුයිචි ඝාතකයෙක්ද කියලා දැන් ඔක්කොම ෂොක් වෙනවා. පොඩි කාලේ යුයිචි මිනිමරුම් 3ක් කරලා තියෙනවා කියලා දැන් ඔෆිසර්ස්ලා බලනවා. යුයිචි කියන මොන්ස්ටර් කෙනෙක්. මින් ඉදිරියට ගේම් එක මම තනියෙන් බලා ගන්න කියලා යුයිචි කියනවා. නෙක්ස්ට් ගේම් එකේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා. ඔයාගේ යාළුවෝ නැතුව ඔයා ගියොත් ඔය අනිවාර්යෙන් දුක් වෙනවා කියලා මොනබෝ කියනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. මට ඒක ඊසි කියලා ඔය කියනවා. ඉන්සල්ට් කරනවද කියලා මොනබෝ අහනවා. යාළුවෝ ඉන්න නිසායි මං හොඳ කෙනෙක් වගේ මෙච්චර කාල රඟපෑවේ. මේ තවදුරටත් ඒක ඕන වෙන එකක් නෑ. මේ ටෝමොඩෝචි මැනේජ්මන්ට් එක මම විනාශ කරනවා කියලා දැන් අපේ හීරෝ යුයිචි කියනවා. හරි ඒකත් අපි බලාගමු. මින්නි මැරුවා. යුයිචි මෙහෙම කරලා නැතුව ඇති. ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් කියලා අනිත් අය ඔක්කොම දැන් තින්ක් කරනවා. ඒක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි. එයා මිනිමරුම් 3ක් කරලා තියෙනවා. ඒක ඇත්ත තමයි කියලා මොනබෝ කියනවා. ඒ කියන්නේ මෙච්චර කල් අපි ඝාතකෙක් එක්කද ඉඳලා තියෙන කියලා දැන් ෂීබෝ බයින්න ගන්නවා. ඒ කියන්නේ ඔබ මොකද්ද දන්නේ? එයා මොන සිටුේෂන් එකේ ඉඳියද කියලා එයානේ දන්නේ කියලා දැන් ටෙන්ජි කියනවා. ඒක උයා කියනවාද කියලා දැන් ෂීබේ කියනවා. අම්මා තාත්තලගේ සල්ලි වලින් ජීවත් වෙනවා කොහොමද මේ ලෝකේ ගැන දන්නේ කියලා දැන් ටෙන්ජි කියනවා. දැන් ඒ දෙන්නට රණ්ඩුවක් ඇති වෙනවා. යූටෝරි ගෙදරට යන්න ඕනේ කියලා අඬනවා. යුයිචි මොකක් හරි කියන්නේ කියලා දැන් සබරාගේ එයාගෙන් බැගෑපත් වෙනවා. දැන් කිසිම දෙයක් හංගන්න ඕනේ වෙන්නේ නැහැ. යාළුවෝ මාත් එක්ක ඉඳියොත් ඒගොල්ලෝ මට බාධකයක් තමයි වෙන්නේ. මොනබෝ මෙතනින් පැන්නම යන්න පුළුවන් නෙක්ස්ට් රවුන්ඩ් එකට. ඔබ තනියෙන් ඊළඟ රවුන්ඩ් එකට ගියොත් අනිවාර්යෙන් දුක් වෙනවා කියලා මොනබෝ කියනවා. මා මේ තරඟයට ගත්ත ඔබේකට මැනේජ්මන්ට් එක තමයි දුක් වෙන්නේ ඕනේ කියලා හීරෝ කියනවා. යුයිචි ඇයි මෙහෙම කරන්නේ කියලා දැන් ෂීහෝ අහනවා. සල්ලි වලට වැඩිය යාළුවෝ තමයි වැඩගත් කියලා මට අම්මා කියලා තියෙනවා. ඒ හින්දා තමයි මගේ අම්මා කිව්ව එක ඇත්තක් කරන්න ඕනේ කියලා මම මේක කරේ. මට සමා වෙන්න මේ මට මේගොල්ලෝ බේර ගන්න තියෙන මේ එකම විදිහයි කියලා දැන් හීරෝ කියන හිතනවා. මම යනවා. ඔයාගේ යාළුවා දැන් පිටත් වෙන්න යන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි කියන්න ඕනේ නම් එයාට දැම්ම කියන්න ඕනෙම නම් හැමෝම නිහඬව ඉන්නවා. මේක මං බලාපොරොත්තු වෙච්ච එකක් කියලා අපි හීරෝ හිතනවා. හීරෝ පයින් යද්දි ටෙන්ජියව නවත්තනවා. පාටම හීරෝත් නැවතෙනවා. මමත් බොරුවක් කියලා තියෙනවා කියලා දැන් ටෙන්ජි කියනවා. තර්ඩ් රවුන්ඩ් එකේ සවරාගේ මං ලව් කරනවා. එයාත් එක්ක ඩේටින් එකක් ගියා කියලා මං කිව්වනේ. ඒක බොරුවක්. මං එයාව ලව් කරේ නෑ කියලා දැන් ටෙන්ජි කියනවා. ඒක මං කිව්වේ යාළුවගේ එක්කෙනෙක්ව මගේ පැත්තේ තියාගන්න ඕනේ කියලා දැන් ටෙන්ජි කියනවා. ඔයා ලව් කරන්නේ සවරා කියවනේ. නෑ මං ලව් කරන්නේ යුයිචිව. මේක අහලා හැමෝම ෂොක් වෙනවා. හීරෝත් ඒක අහලා ෂොක් වෙනවා. පෙනල්ටි එක අරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා බොරු කියනවා කියලා දැන් මොනබෝ කියනවා. නෑ මං මේක ඔයාලට ප්‍රූෆ් කරන්න. යුයිචි ඔයාලත් ෆස්ට් ටයිම් නේ මටත් මේක ෆස්ට් ටයිම් තමයි කියලා කිස්සක් දෙනවා දැන් යුයිචිට. ටෙන්ජි යුයිචිව තමයි ලව් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තර්ඩ් රවුන්ඩ් එකේ කියලා තින්නේ බොරුවක් කියලා දැන් එයාවත් ගෝල් එකට යවනවා. යුයිචි ඔයාලා වගේ මොන්ස්ටර් කෙනෙක්ට තමයි මේ මැනේජ්මන්ට් එක ඩිස්ට්‍රොයි කරන්න පුළුවන්. මට වගේ උදව්ව අවශ්‍යයි කියලා දැන් ටෙන්ජි හිතාගෙන පයින්නවා. අපි දන්නේ නැති දෙයක් ටෙන්ජි දැනගෙන ඉන්න පුළුවන්. මොකද ටෙන්ජි මේක සෙල්ලම් කරන්නේ දෙවනි පාරට කියලා බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක ප්ලේ වෙනවා. මෙතන මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. මේ ස්ටෝරි ලයින් එකේ අපිට එක දෙයක් පැහැදිලි කරලා තියෙනවා. හීරෝ ඝාතකයෙක් කියලා දැනගත්තට පස්සේ ඒගොල්ලෝ යාළුවෝ එක්කෙනෙක්වත් එයාට කතා කරන්නේ නැහැ. හැබැයි ටෙන්ජි එයාට කතා කරනවා. මොකද ටෙන්ජිට මොකක් හරි ඕන වෙලා තියෙනවා මේ මැනේජ්මන්ට් එක සම්බන්ධයෙන් මොකක් හරි හින්ට් එකක් මෙතනින් අපිට ගහලා දීලා තියෙනවා. ඒ කියන්නේ ටෙන්ජිට යුයිචිගේ උදව් ඕනේ මේ මැනේජ්මන්ට් එක මොකක් හරි කරන්න ඕනේ කියලා හින්ට් එකක් අපිට මෙතන දීලා තියෙනවා. බලමු නෙක්ස්ට් එපිසෝඩ් එක අනිවාර්යෙන් සුපිරි එපිසෝඩ් එකක් වෙයි. මොකද ටෙන්ජිට මොකක් හරි මේක දැනගෙන තියෙන හින්දා තමයි මේ අන්තිම එපිසෝඩ් එක අපිට ඒ වගේ පැහැදිලි කිරීමක් අන්තිම කැල්ලේ අපිට දීලා තියෙන්නේ. බලමු ඊළඟ එපිසෝඩ් එක අනිවාර්යෙන් බලන්න 7 වෙනි එපිසෝඩ් එක.